Hello guys. අපි අද මේ වීඩියෝ එකෙන් බලමු ඔයාගේ පාස්වර්ඩ් එක නැතුව මේ විදිහට පල්ලෙහාට ස්ක්‍රෝල් කරලා පස්සේ ඔයාගේ control center එක ඉන්න නැති විදිහට කොහොමද හදාගන්න කියලා. ඒ වගේම මම ඔයාලට bonus tip එකකුත් දෙනවා ඒක වීඩියෝ අන්තිමට. මේ වැඩේ කරන්න ඔයා යන්න ඕන ඔයාගේ setting එකට. මේ setting app එකට යන්න. setting app එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට පහළ scroll කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න face ID passcode කියලා තියෙනවා. ඉතින් ඒක click කරන්න. ඉතින් ඒක click කරලා පස්සේ password එක ගහන්නේ password එක දෙන්න. ඉතින් පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට ස්ක්‍රෝල් කරන්න. හරි. එතකොට ඔයගොල්ලෝ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් notification center and control center කියලා මෙන්න මෙහෙම දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙකේ ටික් දෙක අනිවාර්යයෙන් මෙතන ඕෆ් කරන්න. ඉතින් මේ ටික් දෙක ඕෆ් කරාට පස්සේ ඔයාගේ පාස්වර්ඩ් නේද කිසිම කෙනෙක්ට home screen එකේ පල්ලෙහාට ස්ක්‍රෝල් කරාට පස්සේ notification center එකයි control center එකයි බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාගේ notification center එකෙන් ඔයාගේ ෆෝන් එකේ මොබයිල් data off කරලා දාන්න කාටවත් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මගේ bonus tip එක. ඉතින් මේකද මම කියලා දෙන්නේ ඔයාගේ password එක නැතුව කිසිම කෙනෙක්ට ඔයාගේ notification කියවන්න බැරි විදිහට කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒකට යන්න ඕන ඔයාගේ setting app එකට. ඉතින් setting app එකට ගිහලා ඔයගොල්ලෝ පල්ලෙහාට scroll කරන්න. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන notification කියලා එකක් තියෙනවා. ඉතින් අනේ notification කියන click කරන්න. ඉතින් notification click කරාට පස්සේ ඔයාලට මෙතන පේනවා show previews කියලා එකක්. ඉතින් show previews කියන එක always come දාලා තියෙන්නේ. ඔයා when unlock කියන එකට දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට කරගත්තම ඔයාගේ මැසේජ් බලන්න පුළුවන් ඔයාගේ ලොක් එක ඇරියොත් විතරයි. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක follow කරලා තියාගන්න.